උදෙන්ම මාරම ලස්සන මාරම වටින කතාවක් අරගෙන ආවේ මං. ඉතින් අහගන්න එනම් වැඩත් එක්ක නේද කොයි වෙලාවෙ බලනවද දන්නේ වැඩ කරන ගමන් උදේ ලෑස්ති වෙන ගමන් බලනවද දන්නේ බස් එකේ යන ගමන් වාහනේ වැඩට යන ගමන් බලනවද දන්නේ ඒක හොඳට අහගන්න ගොඩක් වටින කතාවක්. වාසනාව නිර්මාණය කරගත යුත්තකි. ඩුබයිහි වර්ජින් ගුවන් විදුලිය විසින් පවත්වන ලද ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වුණා. එහිදී අහපු එක් ප්‍රශ්නයකින් මෙම පරිච්ඡේදය ආරම්භ කරන්න කැමතියි. ඒ වගේම මෙම පණිවිඩය මම මීට පෙර මගේ පොත් දොරට වැඩීමකදී මගේ ආදරණීය පාඨකයෙක් වෙත මගේ අත්සන සහිතව තිබූ සටහනක් තුළ ඇතුළත් වුණා. ඒ ගුවන් විදුලි නිවේදකයා මගෙන් ඇසුවේ රොබින් සියල්ල සිදුවන්නේ වාසනාවටද නැත්නම් වාසනාව නිර්මාණය කරගත යුතුද? මම ක්ෂණික පිළිතුරක් දුන්නේ ඔව් කියලා. ඒක අපබ්‍රංශ උත්තරයක් කියලා ඔබ හිතන්න බැරි නෑ. මම පහදන්නම්. මම හිතනවා මේ දෙකම වැදගත්. මම දැඩිව හිතන අදහසක් තමයි මිනිසෙකුගේ සාර්ථකත්වයේ උදෙසා APR ඉවහල් වන බව. මොකක්ද APR කියන්නේ? මට ඉංග්‍රීසි බෑ එච්චර. ඒක නිසා මේ වැරදි උච්චාරණය වෙන්න පුළුවන්. ලොකුට හිතන්න එපා. Absolute personal responsibility. ඒකේ තේරුම විදිහට වරහන් ඇතුලේ තියෙනවා පුද්ගල නිරපේක්ෂ පුද්ගල වගකීම. APR ඉවහල් වන බව. ඒ කියන්නේ නිරපේක්ෂ පුද්ගල වගකීම. අපි උදෑසනම අවදි විය යුතුයි. අපගේ ශක්තිමත් බව සහ නිර්භීතකම වර්ධනය කරගත යුතුයි. දවසේ පොරොන්දු ඉටු කළ යුතුයි. වෙහෙස මහන්සි වී උනන්දුවෙන් වැඩ කළ යුතුයි. වරහන් ඇතුලේ කියනවා බොහෝ දෙනෙකු තම රැකියාවේදී බොරු කරන නමුත් ඉහළ ප්‍රතිලාභ අපේක්ෂා කරයි. ඒ අත්දැකීම නම් මටත් තියෙනවා. අපේ ආයතනෙත් සමාවෙන්න මේ වැඩට ආපු වැඩට එන බහුතරයක් ඔය වගේ තමයි. ඉතින් ඒ අතර හොඳ අය ඉන්නවා කලාතුරකින්. ඒ අය තමයි රැඳෙන්නේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම අපේ සෞඛ්‍ය සම්පන්න භාවය වර්ධනය කර ගැනීමට කාලය වෙන් කරගත යුතුයි. ඒ වගේම විනෝදාස්වාදයටද කාලය වෙන් කළ යුතුයි. ලෞකික ජයග්‍රහණයේ යතුරු මෙයයි. ඉතාම වැදගත් කතාවක් කියන්නේ. තව ටිකක් තියෙනවා අහගෙන ඉන්න. හොඳම දේ අවංකව කරන මිනිස්සුන්ට නිරන්තරව හොඳම දේ සිදුවේ. ඒ විශ්වීය ධර්මතාවයයි. ඒ වෙනස ඔබ විසින් අත්දැක ගත යුත්තක්. අයි කියනම් හොඳම දේ අවංකව කරන මිනිසුන්ට නිරන්තරව හොඳම දේ සිදුවේ. ඒ විශ්වීය ධර්මතාවයයි. ඒ වෙනස ඔබ විසින් අත්දැක ගත යුත්තක්. මගේ මිත්‍රවරුනි, වාසනාව ඔබගේ පයට පෑගෙන්නේ නැත. ඒ ඔබ දොරහැර ගවේෂණය කරගත යුත්තක්. එහි යතුර මුලින් සොයාගන්න. ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඔබට පැවරී තිබෙන බව අමතක නොකරන්න. සමහර විට ඔබේ ජීවිතයේ කඩා වැටීම් සිදු වෙනවා. ඔබේ රැකියාව අහිමිවීම, සබඳතා බිඳ වැටීම වැනි අවස්ථාවකදී ඔබ කඩා නොවැටෙන්න. අනුගමනය CBE නොකරන්න. CBE අනුගමනය නොකරන්න කියලා කියන්නේ. එනම් කම්ප්ලේන් C අකුරින් කියන්නේ කම්ප්ලේන් චෝදනා කිරීම. B අකුරින් කියන්නේ බ්ලේම් දොස් පැවරීම. E අකුරින් කියන්නේ එක්ස්කියුස් නිදහසට කාරණා කීම. ඒ වෙනුවට ඔබට වැරදුණු තැන ගැඹුරින් ගවේෂණය කරන්න. වහාම APR වරහන් ඇතුලේ කියන නිරපේක්ෂ පුද්ගල වගකීම ක්‍රියාත්මක කරන්න. එහෙම වුණොත් මෙසේ පවසන මම දෛවයේද විශ්වාස කර. එහෙම වුණත් මෙසේ පවසන මම දෛවයේද විශ්වාස කරනවා. මම හිතන්නේ අදෘශ්‍යමාන හස්තයක් මගේ ගමනට මඟ පෙන්වන බවයි.
සමහර දුෂ්කර කාල උදාවන බවත් එබඳු අවස්ථාවල අදෘශ්‍යමාන හස්තයක් මා ආරක්ෂා කරන බවත් මා විශ්වාස කරනවා. ඒ මගේ විශ්වාසයයි. එය ඔබ පිළිගන්න හෝ පිළි නොගන්න පුළුවන්. මම හිතනවා දෙවියෝ පවා යහපත් මිනිසුන් රැකගන්නවා කියලා. ඔබට සිදුවන හැම පරාජයක්ම අසාර්ථක වීමක් ඔබට සිදුවන හැම පරාජයක්ම අසාර්ථක වීමක්ම ඔබට පවසන්නේ වඩාත් ගැඹුරින් එහි නියැලීමේ අවශ්‍යතාවයයි. එබැවින් අසමත්වීම් ගැන පසුතැවෙන්න එපා. අසමත්වීම් සහ පරාජයන් සම්බන්ධ අත්දැකීම් රැසකින් මගේ ජීවිතය පිරී තිබෙනවා. ඒ අත්දැකීම් සියල්ල මගේ ජීවිතයට පසුකාලීනව ජයග්‍රහණ රැගෙන ආවා. මම ඔබට පවසන්නේ ඔබේ ජීවිතයේ අපහසු කාලයන් සම්බන්ධව වද නොවන ලෙසයි. කුණාටු හැම දිනකම පවතින්නේ නැහැ. සමහර අසමත්වීම් වෙස්වලාගත් ආශිර්වාද. වටත් මේ අත්දැකීම ඇති. මං ආයි කියන මේකේ වැදගත්ම කොටසක් ආපහු කියනවා. ඔබට සිදුවන හැම පරාජයක්ම අසාර්ථක වීමක්ම ඔබට පවසන්නේ වඩාත් ගැඹුරින් නියැලීමේ අවශ්‍යතාවයයි. එබැවින් අසමත්වීම් ගැන පසුතැවෙන්න එපා. අසමත්වීම් සහ පරාජයන් සම්බන්ධ අත්දැකීම් රැසකින් මගේ ජීවිතය පිරී තිබෙනවා. ඒ අත්දැකීම් සියල්ල මගේ ජීවිතයට පසුකාලීනව ජයග්‍රහණ රැගෙන ආවා. ඉතාම වැදගත් කතාවක්. මේ කතාව මං කියනවා පුළුවන් නම් ඔයගොල්ලන්ට මේ වගේ කතා නැවත නැවත අහන්න. ඔයගොල්ලන්ට එකපාරටම ඔලුවට යන එකක් නෑ. මොකද මම වීඩියෝ එක කෙටි කරන්න ඕන හින්දා ඉක්මනින් කියවනවා. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලන්න පුරුදු වුණාට පස්සේ හරි ඔයගොල්ලන්ගේ අදහස් අනුව හරි මේක රිලැක්ස් මේ වගේ නෝමල් සවුන්ඩ් එකකින් කියන්න ඕන එකක් කියලා තමයි මගේ නම් විශ්වාසය. ඒ මොනොත් මේ විනාඩි 7-8 විනාඩි 16ක් විතර දික් වෙන්න පුළුවන්. ඉතින් මගේ අදහස් මං කියන්න වැඩි කැමැත්තක් නෑ. මේ කතාව හරිම වැදගත් කතාවක්. අපේ ජීවිතවලත් ඒ අත්දැකීම් තියෙනවා. ඉතින් ගොඩක් අය ඉතින් ඒ වගේ අසාර්ථක වීම, පසුබැසීම්, පරාජයන් රසක් තියෙන අය හිතන්න පුළුවන් ඉවරයි කියලා. ජීවිතේ හැමදේම ඉවරයි කියලානේ. තමන්ට අනාගතයක් නෑ. මගේ හීන ඔක්කොම ඉවරයි. මම හිතෙන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඒ වුණාට මගේ තියෙන විශ්වාසය පොතට පරිබාහිරව ගත්තත් අද මොන දුෂ්කරතාවයක හිටියත්, කණ්ඩ සල්ලි නැතත්, වාහනයට තෙල් ගහන්න සල්ලි නැතත් හෙට ගැන විශ්වාස කරන්න. හෙට සියල්ල වෙනස් වෙන්න පුළුවන්. එක තත්පරය ඇති, එක පැය විනාඩිය ඇති, එක පැය ඇති, එක දවස ඇති, එක ටර්න් වෙන්න. ඒක නිසා කොච්චර දුෂ්කරතාවලට අද මුහුණ දුන්නත් සුබවාදී සිහිනෙන් මිදෙන්න එපා කියලා තමයි මගේ අදහස. ඉතින් දවස සුබ වේවා, ජය වේවා. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න, ළඟම යාළුවන්ට බලන්න share කරන්න.